චාව් ළමයි කොහමද ඔයාලට? අද අපි පුංචි පික්නික් එකක් යන්න තමයි හදන්නේ. ඒ කියන්නේ අපේ ගෙදර 3 දෙනා විතරක් පොඩි පික්නික් එකක් යන්න තමයි හදන්නේ. අපි අද යන්නේ අපේ සිටි කිට්ටුව තියෙන ලුසින්යානෝ කියන කන්දේ තියෙන ලින්යානෝ කියන පාක් එකට. ඉතින් යන්න කලින් පික්නික් එකට ඕන කරන බඩු වර්ගයක් ගන්න මෙන්න මේ විදිහට ළඟ තියෙන සුපර් මාකට් එකට ඇවිල්ලා මෙන්න මේ වගේ පුංචි බඩු ටිකක් අරගෙන යන්න පිටත් වුණා. ඉතින් මේ ලින්යානෝ කියන පාක් එකට යන්නේ අපි ඉන්න සිටි එකට කියන්නේ ඇරසෝ කියලානේ. ඇරසෝ ඉඳලා කස්තිරියන් පියරෙන්ටිනෝ කියන පැත්තට යනකොට තමයි මේ ලුසින්යානෝ කියන කන්ද හම්බ වෙන්නේ. ඉතින් මේ අපි ගිය දවස්වල නම් තවම සීතල කාලේ හරියට ඉවර නැති නිසා ඒ කියන්නේ තාම ඕතම් එක වගේනේ. ඒ නිසා සත්තු වැඩි එළියේ හිටියේ නැහැ. හැබැයි රස්නේ කාලෙට නම් ගොඩක් සත්තු එළියේ ඉන්නවා. ඔන්න දැන් අපි මේ පාක් එකට ආවා. ළමයි මේ කන්ද ගොඩක් උස කන්දක්. ඔලිව් වතු, මිදි වතු පාස් කරගෙන අපි මේ කන්ද නැගලා වාහනේ යන්න පුළුවන්. අපි වාහනේ ඇවිල්ලා මේ කන්ද මුදුනේ ඔන්න දැන් අපි පාක් එකට ආවා. මෙතන ඉඳලා මම කතා කරන්නේ නැහැ. ඔයාලා බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. ඉතින් සත්තුත් බලලා කෑමත් කාලා අපි ගෙදර එන්න පිටත් වුණා. සත් පෙති මල අතට අරන් යනකොට මම ගුරු පාරෙන් මල් පෙත්තක් අතට අරන් ප්‍රාර්ථනා දෙකක් දරන්
අපිමයි ඉතින් මවන් සුර කුමරියෝ වගේ නෑ දිලිසෙන රතු තෝඩුත් නෑ